දැම්මා. ගොඩ කාලෙකින් ගද after long time නේවා. මම ඇත්ත අඩෝ මේකේ තතු අඩවම මේ පරණ ගන්නයක් ගන්නවා මේ ගමු ඒක තමයි උඹට රත් දෙන්නේ නැත්තේවා අඩෝ උඹ එන්න එපා මගේ ළඟට හරිද මං ගත්ත දෙකේ සතිය ඒයි වෙන්නත් එපා කො මගේ ගාවට මගේ රිගත් එකට ගහන්න උඹ බලපන් අඩෝ උඹ මට ගහනවද අඩෝ උඹ මට ගැහුවනේ ඒවා නැත්නම් උඹ රිගත් එක කඩන්න නෝනේ කොහොමද මම ඒක එකක් ගත්තා බා වරෙන් කොහොම මගේ ළඟට මං ඉන්නේ උඹ ගාවට මට ඕනවත් මං ගාව අඩෝ කොමිටපන් ආ මොකද ගියේ උඹ ඉතින් ඕම කරද්දි මං කොහොම හරි මේ විකට් එක කඩනවා බං උඹේ ඔන්න උඹට මට ඩැමේජ් දෙන්න පුළුවන් නේ මගේ එක්කම ඩැමේජ් කරගන්න බෑනේ බං උඹ කොහෙද බං ඉන්නේ අඩෝ උඹ ගහනද මගේ විකට් එක නෑ ඒ උඹ කොහොම මං උඹ විකට් එක කඩනවා බං උඹ වන් සෙල්ලම් කර ඉන්නවනේ ඉතින් එම්මත් තමයි ඔයාලා ගැහුවනේ මේ වන් ටැප් එක වන් ටැප් එක නේ බං ඒ ගැහුවේ ටූ ටැප් එක අඩෝ උඹ බං කොහොම කරන්න එපායකෝ උඹ මේ කහ පාටලා ඉදි අඩෝ මං දන්නේ නෑ ග්ලූ වෝල් දිනුවේ අඩෝ ගැහුවනේ බං උඹ මම මට දෙපාරක් ගැහුවේ මට උඹ එකපාරක් ගැහුවා ඒ මේ උඩින් යට අඩෝ මේ උඩින් මොනවාද වැටෙන්නේ පට්ටේ ඩැමේජ් මොනවාද බං මේ වැටෙන්නේ උඩින් අඩෝ මොකක්ද මන් දන්නේ ඒක ඩැමේජ් එක වැදුනම පට්ටේද අනේ බං අඩෝ බලවංකෝ ඉතින් ඔය වගේ විදිහට කැඩුවට නෑ මම මේ කියලා දානවා ඒ මම මේක හීල් කරන්න තියන්නේ නැද්ද මන් ඒක තමයි උඹට මං කියලා දෙන්නේ නැහැ බං මං දන්නවා බං හරිද ඒ වුණාට මම උඹට කියලා දෙන්නේ නැහැ බං ඒක ඔයා එහෙම දෙන්නේ අඩෝ උඹ ඔය MP40 තමයි බං මේ දෙකේ සොටින් ගහන්න බෑ කොහොමද උඹ අවුත් දෙක සොටියක් ගන්න ඉන්නේ ඉඳපන් MP40 ක් ගන්න මොකද්ද මේ MP40 මේ මගේ ඔළුව ලොකු නෑ බං ඒ කාලේ නම් කොහමද උඹේ ඔළුව පොඩ ලොකුයි තමයි බං කාගේද ඔළුව ලොකු කියලා උඹ කරන්න අඩෝ කියන්නේ මම මේ උදේ වරේ මට ගාව උඩින් ඒ උඹ MP40 එකක් ගත්තද වල්ලා MP40 ඔච්චර දුර ගහන්න බෑනේ බං උඹ ඵලයන් මම උඹේ මේ විකට් එක කඩනවා බං මේ විකට් එකට බං බෝලෙන් ගහද්දී පොඩි ලැග් එකක් යනවා තමයි බං විකට් එක කඩන්න බෑ උඹ මම උඹට දිස්සුද අඩෝ තව විනාඩි දෙකයි බං උඹ එන්න එපා මෙතනට මම මේ විකට් එක කඩනවා බං ඒ ඵලයන් බං අඩෝ උඹ එන වාතයක් බං ඵලයන්කෝ ඒ පොඩ හිටපන් මට ඩැමේජ් ගන්න මේ ලැග් වෙනවා බං මේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ තාම ලැග් වෙන්න ගත්තේ ගැම්මක් තමයි මම අකුලක් ගියා මේ කොහමද රිකට් එක රත් කරනවා මාවත් මාරුවා මේක හරි නෑ බං මම මේ රිකට් එක එකපාරක් කියලා ගැම්මක් තමයි බං මම රිකට් එක එකපාරක් කිව්වද කියා ඒ උඹ කහ පාටලා ඉද්දිත් ගහනවා බං උඹ සතාව අඩෝ කහ දැන් නම් මම අකුල මම දුන්න මගේ රිකට් එක වරෙන් බලන්න කහ පාට ඉද්දි ගහන්න එපා බං එතකොට මට උඹ ඩැමේජ් කරන්න බෑ බං මට තේරුණා උඹ කිව්වේ උඹ බං අර මේ කිල් වෙලා ආයෙසරයක් රීස්පෝන් එද්දි කහ පාට වෙලා ඉන්නේ එතකොට බං ඩැමේජ් කරන්න බෑ මට අර පොඩි වෙලාවක් යනකම් කියන්නේ
නෑ මං කමන්නේ අඩෝ මන් දැන් ඉන් ගේම් ටිප්ස් යූස් කරනවා බං ගරිල්ලා සටන් ක්‍රමය යූස් කරනවා බං මන් දැන් උඹ පුළුවන් නම් බේරි අම්මගේ ගැම්මත් තමයි ඉතින් මම වැරදිලා යමුට මං කහ පාටේ නම් උඹට ගහනවා අඩෝ මං ගාව වෝල් එකක් තියෙනවා බං පුළුවන් නම් ගහපන් ඕලේ තියන්න පුළුවන් නම් ගහපන් මට දැන් කහ පාටේ ගියා කොහෙද දුවන්නේ දැන් වරෙන් අඩෝ කැඩියන් එකට එක අරන්ත ගත්තා වන්නේ මම අරන්ත ගත්තා මං කහ පාටේ තියෙනවා අඩෝ කැඩියන් එකට අඩෝ අනේ කැඩියන් තව ටිකයි අඩෝ බලපන් හරිද ඔන්න බලපන් අඩෝ ඒ උඹ පරාදයි බං අඩෝ මම ඔය මරුව මේකට ගැහුවේ වුණාද ගැම්මත් තමයි බං ඔබ ඉන්න බං අඩෝ මම ඔබ එක ගැහුවේ නෑ ඔබ විකට් එකටම ඒක තමයි බං උඹට කිව්ව මගේ විකට් එක ඇවිල්ලා ගහන්න කියලා